උදාහරණ සහිත පංච සීලයේ පිළිපදලා දානවත් අතර බලන්නේ වල් පෑන් ආදී සුපසාරණික පූජාවට ආහාර දානයක් කොටින් දාවන්නේ පූජා කරලා බුදු දහම සංගයන පිළිගත්තේ සුරෝසිතේ මෙහි කරමින් වන්දනා කරලා ප්‍රාර්ථනා කරනවා එනම් දැන් දුන්නා සියලු කුසලයන්ගේ සුද්ධ පූජා කරමින් වෙනවා ශක්තිය අපේ මනෝමය පිළිතුරු යහපත් ජීවිතයක් ඒ ජීවිතය ලැබීමට ඉන්ද්‍රාපරදානික ආදී විශ්වවිද්‍යාලය හේතු වේවා. එනකොට මේ ගාමත්වයේ දෙවොනාගේ මහා සංඝ රත්නයේ විශාල පූජා කරනවා. අපි ඒ සාමෘත කෙනෙක් ඉඳලා ඒ මහා සංඝ රත්නයේ විශාල පූජා කරන දානවත්ව ඒ ආමතුරු ලබා ගන්න. හැබැයි පූජා කරලා තියෙන මහා සංඝ රත්නයට මේ මහා සංඝ රත්නය පූජා කරලා ඒක මේ ආමතුරු කෙනෙක් සිවාර ගන්නවා. එච්චරයි තියෙන්නේ. ඒකවල ආමතුරු කෙනෙකුට දාන දුන්නා කිව්වොත් අපි කුසල ශක්තිය අපට අඩු වෙනවා. ගණන් කරලා මේ පූජා කිරීමෙන් කුසලයේ අඩු වෙනවා. ගණන් නැති විදිහට තමයි පූජා කරන්නේ. ආමතුරු රත්නමයි ආරත්නමයි කියලා ගණන් කරපුවාම එනදී මේ අඩු වෙනවා. අන්තවල ගානමකට ආරාධනා කරුවට අපි දාන පූජා කරන වෙලාවේ ඒ ගමනේ නින්නේ නිදිලා මහා සංඝරත්නය විසින් පූජා කරනවා. ඉතකස් කරගත්තාම අනන්ත අප්‍රමාණ වූ මහා කුසලයකට යන්න පුළුවන්. නැත්නම් ගණන් වෙනුවෙන් කල පූජා කරුවොත් අඩු විපාකයක් අදුආංශයක් තමයි ලැබෙන්නේ. ඒ නිසා අපි අනිත්‍ය පූජා කරන්නේ අනන්ත ගුණයෙන් යුක්ත වූ අනන්ත ගණනකින් යුක්ත වූ ගණන කියන්නේ මහා සංඝරත්නය මහා සම්මානතුල අසේ වූ බුද්ධාගමේ ආරම්භයෙන් ඒ උත්මනෝසේලාටයි මේ දානය පූජා කරන ඒ දානයේ ප්‍රමාණයක් නේ. හන්දයි දෙකයි පාස්සේ එකයි කියනකොට ගන්නේ පූජා කරන අවස්ථාවේ මහා ගාන සංඝයක් කියලා විසාගෙන පොඩි මහා සංඝරත්නය විසා පූජා ඒ සඳහන් කරගන්න ඒකේ වැඩිම පිටබලක් පුළුවන්. ඒකට මේ අත්දැකීම් ඔක්කොම විතර හිතේ සිහි වෙන්න ඕනේ. ඒතර සිහි වෙන සිහ තමයි අපිට ප්‍රයෝජන ලබන්නේ. පින් පොඩක් කරන්න පුළුවන් කරපුවා අපිට යනවා. ඒ වගේ ලැබෙන ප්‍රයෝජන අඩුයි. විතරම කියන දීපත් වෙනවා. දීපත් නැගා අකුසල මොහොතක් කරපස්ස. ලෝභයෙන් විතරම අපි